තනි පාටක් නොවේ දේ දුන්නක් එන්න. කවදා හරි කල්පනා කළා තියෙනවද අපේ ජීවිතේ හරියට ලස්සන දේ දුන්නක් වගේ කියලා? ඒකේ පාට 7ක් තියෙනවා වගේ අපේ ජීවිතේටත් එක එක පාට, එක එක හැඟීම්, එක එක අත්දැකීම් එකතු වෙනවා. සමහර අය හිතනවා ජීවිතේ එකම පාටකින්, ඒ කියන්නේ හැමදාම සතුටින් හරි, හැමදාම සීරියස් විදිහට හරි ගෙවන්න ඕන කියලා. ඒත් ඇත්තට මේක එහෙමද? නැහැ. ජීවිතේ ලස්සන වෙන්න නම් ඔයා දේ දුන්නක් වගේ වෙන්න ඕන. තනි පාටක් නෙවෙයි. අපි බලමු කොහොමද දේ දුන්න පාට අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා. රතු පාට. මේ තමයි ආදරය, බැඳීම් වල පාට. ඒ වගේම දැඩි ආශාවේ උණුසුමේ පාට. ජීවිතයට ආදරයක්, පැෂන් එකක් නැතුව මොන විදිහ පැවැත්මක්ද? ඔයා කරන වැඩේට, ඔයාගේ අයට තියෙන ආදරය තමයි ඔයාව ජීවත් කරවන්නේ. සමහර වෙලාවට මේ රතු පාට තරහාවක්, අනුතරක් විදිහටත් වෙන්න පුළුවන්. ඒ අභියෝගත් ජීවිතේ කොටසක්. ඒ වයින් තමයි අපිව ශක්තිමත් කරන්නේ. තැඹිලි පාට. මේ පාටෙන් කියවෙන්නේ අපේ නිර්මාණශීලීත්වය, උද්‍යෝගය, සතුට. අලුත් දෙයක් පටන් ගන්නකොට, අලුත් අදහසක් ඔළුවට එනකොට ඒ ගැම්ම තමයි මේ. ජීවිතේට එකම විදිහේ දේවල් කර කර ඉන්නකොට එන කම්මැලිකම නැති කරන්නේ මේ තැඹිලි පාට. පොඩි දෙයකින් හරි සතුට වෙන්න, ජීවිතේට උද්‍යෝගයක් එකතු කරන්න මේ පාට අපිට උදව් කරනවා. කහ පාට. හිරු එළිය වගේ දීප්තිමත්, සතුට ගේන පාටක්. යාළුවොත් එක්ක hina වෙන, පවුලයත් එක්ක සතුටින් ඉන්න හැම මොහොතක්ම කහ පාටයි. ජීවිතයට බලාපොරොත්තු ධනාත්මක ආකල්ප ගේන්නේ මේ පාට. අඳුරු දවසක වුණත් පොඩි හිනාවකින්, සුබ වචනකින් ජීවිතයට කහ පාට එකතු කරගන්න පුළුවන්. කොළ පාට. මේක තමයි වර්ධනයේ, අලුත් පටන් ගැනීමේ සහ සබාදහමේ පාට. අපි හැමදාම ඉගෙන ගන්නවා, අලුත් වෙනවා, වැරදි හදාගෙන ඉස්සරහට යනවා. ඒ growth එක තමයි කොළ පාට. සමහර වෙලාවට ජීවිතේ සංසුන්ව ගලාගෙන යනවා. අන්න ඒ වගේ වෙලාවට අපි කොළ පාට අත්විඳිනවා. නිල් පාට. නිල් පාට කියන්නේ සංසුන්කම, විශ්වාසය. හරියට ගැඹුරු මුහුද වගේ. ජීවිතේ ප්‍රශ්න එනකොට සංසුන්ව හිතලා තීරණ ගන්න මේ පාට අපිට උගන්වනවා. ඒත් එක්කම නිල් පාට දුකත් එක්ක සම්බන්ධයි. feeling blue කියලා කියන්නේත් ඒකයි. ජීවිතේ හැමදාම සතුට නැහැ. සමහර දවස්වලට දුක, තනිකම දැනෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිල් පාටත් ජීවිතේ කොටසක් කියලා බාර ගන්න ඕනේ. දම් පාට. මේක රාජකීය පාටක්. අපේ හීන, අභිලාෂයන් සහ ප්‍රඥාව නියෝජනය කරන්නේ මේ පාටෙන්. තමන්ම තේරුම් අරගෙන, තමන්ගේ වටිනාකම දැනගෙන ලොකු හීන දකින්න මේ පාට අපිට ශක්තිය දෙනවා. ජීවිතේ ලබා ගන්න අත්දැකීම් එක්ක අපි ප්‍රඥාවන්ත වෙනකොට අපේ ජීවිතයට දම් පාට එකතු වෙනවා. ඉතින් ඇයි අපි දේ දුන්නක් එන්න ඕනේ? ශක්තිමත් බව. හැම පාටක්ම අත්විඳින කෙනා ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න තරම් ශක්තිමත්. දුක, සතුට, තරහා, සංසුන්කම මේ හැමදේම අත්විඳිද්දී ඔහු මානසිකව ශක්තිමත් වෙනවා. සම්පූර්ණත්වය. එක පාටකින් දේ දුන්නක් හැදෙන්නේ නැහැ. ඒ වගේම තමයි එකම හැඟීමකින් ජීවිතය සම්පූර්ණ වෙන්නේ නැහැ. හොඳ නරක, සතුට, දුක ඔක්කොම එකතු වුණාම තමයි ජීවිතයට නියමාර්ථය ලැබෙන්නේ. අලංකාරය. දේ දුන්න ලස්සන වෙන්නේ ඒකේ තියෙන පාට එකතුව හින්දා. ඔයාගේ ජීවිතේ විවිධ අත්දැකීම්, හැඟීම් එකතු වුණාම තමයි ඔයාගේ ජීවිත කතාවත් අලංකාර වෙන්නේ. ඒ නිසා ජීවිතේ එක පාටකට කොට වෙන්න එපා. කවුරුම හරි ඔයාට hina වෙලා ඉන්නම කිව්වොත් ඒක විතරක් කරන්න යන්න එපා. දුකක් එනකොට ඒක හිතේ හිර කරගන්න එපා. අඬන්න. තරහාවක් එනකොට ඒකත් මැනේජ් කරන්න ඉගෙන ගන්න. ජීවිතේ හැම පාටක්ම විඳින්න. සමහර පාට දීප්තිමත් වෙයි, සමහර පාට ටිකක් අඳුර වෙයි. ඒත් ඒ පාට ඔක්කොම එකතු වුණාම තමයි ඔයාගේ ජීවිතේ කියන ලස්සනම දේ දෙන්න හැදෙන්නේ. ඔයා ඔයාගේ ජීවිතේ දේ දුන්නක් එන්න. අනිත් අයටත් දේ දුන්නක් එන්න.